ගෙදරදිම පොඩි අයට කොහොමද අයිස් බ්ලොක් එකක් හදාගන්නේ කියලා දෙන්නයි යන්නේ. ඉතින් මං අද හදන්නේ ෆ්‍රෝසන් මික්ස් බෙරීස් වලින් තමයි මේ අයිස් බ්ලොක් එක. බලමුකෝ කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම ෆ්‍රෝසන් බෙරීස් ටික එකතු කරනවා. ඊට පස්සේ ඒකට වැනිලායි කිරි එකතු කරනවා. අවශ්‍ය නම් සීනි දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ ස්මූති එකක් වෙනකන්. දැන් මේ අපි හදාගත්ත ස්මූති එක මේ විදියට අයිස් බ්ලොක්ස් වලට දාලා ෆ්‍රීස් කරන්න තියෙන්නේ. ඉතින් පැය 6කින් 7කින් වගේ අයිස් බ්ලොක්ස් ටික රෙඩි. ගෙදර හදපු වර්ණක මුකුත් නැති ස්වභාවික රසම රස අයිස් බ්ලොක් එකක්. ඉතින් ඕගොල්ලොත් බබාලට මේ විදියට ගෙදරදී අයිස් බ්ලොක් හදලා දෙන්න. එහෙනම් බයි. තව ලස්සන වීඩියෝකින් හම්බෙමු.